ඕකේ ඉතින් අපේ සිටි ටුවර් එක සිටි ටුවර් අපි දැන් අපේ යන්න අපේ ජීවත් වෙන මේ මැන්හටන් නිව්යෝක් වල අපිට යන්න පුළුවන් ප්‍රදේශ අපි ඉතින් මේ සිටි එකේ යන්න පුළුවන් හැම තැනම අපි ඔයාලට ගිහලා පෙන්නන්නයි. ඉතින් අස්සක් මුල්ලක් නෑරම ඉතින් හරි ලස්සන තැන් තියෙනවා. ඉතින් අපි අද ජීවිත තැනුත් තියෙනවා ගොඩක් තියෙනවා. අපි අද try කරන මේ ෆෙරි ටැවල් එක ආවට පරිසරයේ තියෙන ලස්සන තැන් ටිකක් පෙන්වන්න ඔයගලන්ට. අපිට මුලින්ම මොකද බලන්න පුළුවන් දිල්හන් මේ ළඟම තියෙන ලෝක ප්‍රසිද්ධ බුල්ගේ ස්ටැචු එක නේද? අන්න හරි. අපි ඒක ගාවට යන් අපේ පයින් යන දුරනේ නේද? පයින් යන දුර. නිතරම සංචාරකයෝ ගැවසෙන ස්ථානයක් මේ හරිය. ඔව් මේ හරිය ඉන්නවා ටිකක්. ඔව්. චාර්ජිං බෝල් නිව්යෝක් ප්‍රාන්තයේ මූල්‍ය සුභවාදය සහ සෞභාග්‍ය පිළිබිඹු කරන රාත්තල් 7100ක් පමණ බරින් යුතු ලෝකඩ ප්‍රතිමාවක්. හොලිවුඩ් බොලිවුඩ් මූවිස් බලන අපේ යාළුවන්ට නම් හොඳට මේ යාළුවව දැකලා පුරුදු ඇති. මෙතන ගොඩක් සංචාරක ආකර්ෂණය තියෙන තැනක්. නිතරම වගේ සංචාරකයන් ඇවිල්ලා මෙතන පින්තූර ගහනවා. ඇත්තටම එහෙම සංචාරකයෙක් නැති අවස්ථාවක් මෙතන හොයාගන්න බැරි තරම් ඒ තරමටම ප්‍රසිද්ධ ස්ථානයක් තමයි මේ චාර්ජිං බෝල් කියන්නේ.
ඇවිදලා පොඩ්ඩක් වහන්සී දෙන්නටම. ඉතින් මචං මං කනවා. බාමලද කන්න. ඔය අයිස්ක්‍රීම් එකක් කනවනේ. මට අයිස්ක්‍රීම් එකක් කෑවනම් හරි. මං කනවා හොඳ හොට් ඩොග් එකක්. මේ වගේ ගොඩක් ෆුඩ් කාර්ට්ස් තියෙනවා ගොඩක් සිටි එකේ. ඉතින් අපි බලමු මොකද්ද ගන්න කියලා. ඉතින් ෂෝදාප්පුත් ගන්න කියලා. ඔව් අයිස්ක්‍රීම් එක. අයිස්ක්‍රීම් එක තමයි. එහෙනම් මම කනවා මොකද්ද ගන්න. යොක්කි ස්ටේක් එකක්. යොක්කි ස්ටේක් එකක් ගත්තා. බලමු ඉතින් අනිවාර්යයෙන් මේවා ඉතින් රහයි ඩිපාර්ට්මන්ට් ඉතින් අපි ඉතින් ගොඩක් වෙලාවට මේ වගේ ෆුඩ් කාර්ට් ගොඩක් තියෙනවා සිටි එක අවට. ඉතින් අපි ගොඩක් වෙලාවට වැඩ කරලා ගෙදර ඇද්දි මේ වයක් කනවා, හොට් ඩොග් එකක් කනවා, බර්ගර් එකක් කනවා. ඕක එක බොනවා තමයි අපේ ලයිෆ් එකේ තියෙන්නේ. කනවා බොනවා වැඩ කරනවා. ඇත්තම කතාව කනවා බොනවා සැපට දුක් විඳිනවා. ඉතින් ජීවිතේ ඉතින් මේක තමයි ඉතින්. ඉතින් මේ කන බොන කන්නයි බොන්නයි ඉතින් මේ අතර තුලේ ඉතින් පොඩි ආතල්ලයක් ගන්නත් ටයිම් එකක් බලනවා ඉතින් මේකයි මේ channel එකේදී අපි අදහස් කරන්නේ මොන වැඩ තිබ්බත් ඉතින් ආතල්ලක ඉන්න කියන තමයි නේද විදි අනිවාර්යෙන්ම අපි ඉතින් මීට වැඩි කනවා ඉතින් අද කාලා ආවේ ගෙදර මොනවද ගත්තේ? අපිට පොඩ්ඩක් කියන්න ඕක ගත්තේ මොනවද කියලා. චීස් ස්ටේක් එකක් ගත්තා. ආ. ඉතින් මේකෙදිම සාමාන්‍යයෙන් ගියොත් එහෙම රෙස්ටොරන්ට් එකේ මම සාමාන්‍යයෙන් කන කෑවත් තමයි එක්ක බර්ගර්ස් එක්ක මේක. මොකද තත්ත්වේ? පට්ටද? පට්ට කියන්නේ ඇඬෙනවා. ඉතින් බඩගිනි හිටියේ. චීස් රැක්කේ කනවා. ඉල්ලහන්නම් ගත්තා බර්ගර් එකක් කන්න කියලා. මට ඉතින් කන්න බෑ මේ වෙලාවේ. මම බැලුවා අයිස්ක්‍රීම් එකක් කනවා කියලා මේ බර්ගර්. මම කාලා ආවේ දවල්ට. දැන් ඉතින් හවස බලමු මෙහා පැත්තේ තියෙනවා මේ අයිස්ක්‍රීම් වෑන් එකක්. ඉතින් බලමු. මොනවද තියෙන්නේ කියලා. විවිධාකාරේ নানা ප්‍රකාර අයිස්ක්‍රීම් තියෙනවා වර්ග. Can I have a chocolate waffle cone? Chocolate waffle cone? Yep. ඉතින් මම ගත්තා chocolate waffle cone ice cream එක. ඒක තමයි මම ගත්තේ. අත්තම පට්ට රහයි මේ ice cream එක. එහෙනම් ඉතින් මම මේක රස විඳිනවා.
අපේ නිවියෝක් සිටි එක පෙන්නන එක. මැන්හටන් සිටි එක පෙන්නන එකේ පළවෙනි එක අපි මෙතන ඉවර කරනවා. ඉතින් අද අපි ඔයගලන්ට පෙන්නුවා අපේ ගේලන් බස් එක ඇවිල්ලා. Staten Island කියලා Staten Island කියලා අපි ගෙදර ඉඳන් බස් එකේ ඇවිල්ලා ෆෙරි ටර්මිනල් ඇවිල්ලා ඒ පැත්තේ ෆෙරි එක අරගෙන සිටි එක පැත්තට ඇවිල්ලා ඒ හරියෙන් අපි කෙලිම ඉඳන් චාර්ජින් බුල්ල පෙන්න ගන්න. ඒ චාර්ජින් බුල්ල තනියම ගන්න එක අමාරුයි. විතරම සෙනග ගැවසෙම නේද? ඉතින් තමයි අද අපේ වීඩියෝ සීරීස් එකේ පළවෙනි එපිසෝඩ් එක. පළවෙනි කොටස අපි ඉවර කරන්නේ එහෙමයි අපි. ඉතින් ඔයගොල්ලෝ පිටුපස්සේ පේනවා ඇති කාලයක් ලෝකේ ලොකුම උසම බිල්ඩින් එක කියලා තිබ්බා. ඉතින් ඒකේ එතන දැන් අපි සෙකන්ඩ් එක පටන් ගන්න හරි දිනවා 9/11 මෙමෝරියල් එක අපි ඔව් අපි එතන කියලා පෙන්නන්නම් ඊළඟ එක අපි ඊළඟ වීඩියෝ එකේදී. ඒ කියන්නේ මේ සීරීස් එකේ ඊළඟ එක අපි එතනින් පටන් ගන්නවා. ඉතින් අපිට දාන්න ඔයගොල්ලන් මේ මැන්හටන් වල තියෙන ඔයගොල්ලන් දකින්න ආසද තියෙනවා නම් අපි දන්නේ නැති දැන් ගොඩක් තියෙනවා. ඉතින් අපිට දාන්න අපිට ලොකු එක්ස්පීරියන්ස් එකක් නැහැ. නැහැ. ඉතින් අපිට ඔයගොල්ලන්ට දාන්න ඔයගොල්ලන් කමෙන්ට් කරලා ඔයගොල්ලන්ට යන්න ඕන දැනක් තියෙනවා මචං. මෙතනට ඵලයක් මචං කියලා කිව්වොත් අපි ඉතින් මොකක් කරලා අපි ගේමක් කරලා එතන යන්න කිරි. නිවාඩු නැහැ ඉතින් අපිට. කොහොමද නිවාඩුවක් දාලා අපි ඔයගොල්ලන්ට දැන් ටික පෙන්නන්න. ඉතින් නිව්යෝක් වල දැනට ප්‍රසිද්ධ ලස්සන නැති අපි අපිට ළඟම තැන තමයි මෙතන මේ ආස් මේ නිව්යෝක් වල කිව්වට මේ මැන්හටන් කියලා අපි මේ කියලා කියන්නේ. නිව්යෝක් කියන්නේ ලොකු කොටසක් මේ USA වල තියෙන. ඒකෙන් අපි ඉතින් විතරම සිටි කියලා කියන්නේ නම් අපි කරන්නේ සිටි එකේ අදවස් ඉතින් තැන්. ඉතින් තමයි යන්නේ. අමතේ මා කිව්වනේ විජිත නැහැ. අපේ වීඩියෝ බලන කට්ටිය අපේ වීඩියෝ එක බලන කට්ටිය ඉතින් අපි ඉල්ලන්නේ අපිව subscribe කරන්න, like කරන්න. ඉතින් අපේ අඩුපාඩු එහෙම තියෙනවා නම් අපිට පොඩ්ඩක් කියලා අක්කම හැමදේම මහේෂ් අයියා නේ. ඔව් මහේෂ් අයියාවත් අපි ළඟදී සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. ඔව්. බලමු ඉතින්. ඉතින් අපේ වීඩියෝස් බලන්න, like එකක් දාන්න, කමෙන්ට් කරන්න, subscribe කරන්න. ඒක හරි වටිනවා අපිට එක එක්කෙනා ඇද්දෙන්දී අපේ වීඩියෝස් වලදී අපිට මාර සතුටුයි වෙන්නේ. අපි බලමු ඉස්සරහට තාම අපි කොයි ඇයිද අපි දන්නේ නැහැ. බලමු. ඊළඟ වීඩියෝ එක අපි හම්බ වෙනවා. එහෙනම් මතකනේ? කන්න, බොන්න, ආතල් එකේ ඉන්න. ඔව් දැන් දැන් ගෝලුත් කරා යත්. බලමු.